දැන් මම දැක්ක පහුගිය කාලෙක එක භික්ෂුන් වහන්සේ නමක් කියනවා මේ පුනරුත්පත්තිය කියන එක ත්‍රිපිටකය තුල නැහැ කියලා. පුනර්භවය කියන එක ත්‍රිපිටකය තුල නැහැ කියලා කියනවා. එතකොට මේ පුනර්භවය කියන එක ත්‍රිපිටකය තුල නැහැ කියලා කියන්න තරම් භික්ෂුවගේ ධර්මඥානය පහළට වැටිලා තියෙනවා. එතකොට ඒ වගේම ත්‍රිපිටකය තුල සාහිත්‍යාංග කියලා ඒ වගේ තියෙන කොටස් අයින් කරන්නත් පෙළඹෙනවා. දැන් පුනර්භවය කියන එක ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කොහොමද කියන එක තේරුම් ගන්න පටිච්ච සමුප්පාද ධර්මයේ තේරුම් ගැනීම තුළම ඒ දේශනාව තේරුම් ගැනීම තුළම ප්‍රාමාණික දැනුමක් අපිට ඒ තුළ උකහා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම ආයතින් පුනබ්බවාභිනිබ්බත්තියා කියන යෙදුමම අපිට දැක ගන්න පුළුවන් බුද්ධ දේශනාවේ ගොඩක් තැන්වල. එතකොට මෙන්න මේ විදිහට ධර්මයේ තුල තියෙන ධර්ම සංකල්ප වැරදි කියලා විනිශ්චය කරන්න යන්නේ තමන්ගේ දෘෂ්ටි කෝණයට අනුව නම් අන්න ඒක වැරදි දෙයක්. හැබැයි ධර්මයේ විශ්ලේෂණය කරන්න ඕනේ ධර්මමය සංකල්පයන්ට අනුගතව. අන්න එතකොටයි අපිට නිවැරදි දේ හරියට තේරුම් ගන්න පුළුවන්කම තියෙන්නේ.